ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? මම නම් ඉතින් නිවාඩුවට ගෙදර ඇවිල්ලා ඉන්නකොට අපේ ගෙවල් ගාව තියෙන මේ බඩේරුම් කෑල්ල පොඩ්ඩක් ආවා. ඒ බලන්න. එන්න මේ පැත්තේ තමයි අපේ ගෙදර තියෙන අර තියෙන අපේ ගෙදර. ඉතින් ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න හිතුවා. මේ අපේ ගෙවල් ගාව තියෙනවා පොඩි ඇලක්. හරි ලස්සනයි. මම මේක බලන්න තමයි යන්නේ. සමහර ඉතින් ඔය අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තේ කට්ටියට නම් ඉතින් ගෙවල් ළඟ ඇලවල් ඇති. එහෙම නැති කට්ටියක් ඉන්නවා. ඉතින් මේ වගේ ලොකේෂන් හරි අඩුයි ලංකාවේ. ලංකාව කොච්චර වාසනාවන්තද කියලා ලංකාවෙන් පිටරටකට ගියපුවම තමයි තේරෙන්නේ මචං. මේ දේවල් වගේ. ඉතින් මේ බඩේරුම් කෑල්ල හදලා තියෙන අපේ ගෙවල් ළඟ නැන්ද කෙනෙක් හදලා තින්නේ. ඉතින් ඒක මැද්දෙන් මම ඒකත් පෙන්වන්න ඕනේ හින්දා තමයි මම මේක මැද්දේ යන්නේ. ඔයාලට පේනවද මේ පොල් කෑල්ල? හවසට පොඩි මානසික පාරක් දාන්න එහෙම. හරි ලස්සනයි පොල් කෑල්ල. මේ පොල් කෑල්ලට එහා පැත්තේ තමයි මම ඒ කියන ලොකේෂන් එක තියෙන්නේ. අපි යන් එතෙන්ට. දැන් ඔන්න බඩේරුම් කෑල්ලේ ඉඳලා පොල්වත්තේ ඉඳලා මෙතන පොල්වත්ත දැන් කොහොම වෙල්ලෑ ගාවට ආවේ. දැන් නම් ගෝයන් කපලා තියෙන්නේ. හරි ලස්සනයිනේ. මේ දේවල් ඉතින් සමහරවිට නම් මැජික් නෙමෙයි ඉතින්. ඒකට මේ පරිසරයට ආදරය කරන එක හිතට මාර විදියට මානසික සුවයක් බා. පොඩ්ඩක් ළඟයි අර මං කියපු අලගාවට. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඔව් ඔයා ඉන්න දිගේ යන්න. අපි යන් ඉතින්. නිකන් මේ ගැමි කතාවක් වගේ ගහන නාට්‍යයක් එහෙම ගන්න හරි ලස්සන ප්ලේස් එක. මේ කපපු ගොයේ මේ යනකොට පොඩි කාලේ මතක් වෙනවා. දැන් නම් ඉතින් ගොඩක් ස්මාර්ට්ෆෝන් වලට වහල් වෙලා ඉන්නේ ගේම්ස් වලට. දැන් ළමා කාලේ සුන්දර නැහැ. සුන්දර කියලා හිතාන ඉන්නවා. ඊට වඩා අපි මේ වගේ කුඹුරු වල දුව පැන ඇවිදලා අපි සෙල්ලම් කරපු කාලේ හරි ලස්සනයි. සරුංගල් කරපු කාලයක් තිබ්බා. මඩ වලින් ගහගත්ත කාලයක් තිබ්බා. තාත්තලාත් එක්ක අම්මලාත් එක්ක එකතු වෙලා කුඹුරු හාපු කාලයක් තිබ්බා. ඒවා ඉතින් හැම පැත්තෙම නැහැ. ඒක කරපු කට්ටියත් ඉතින් මේ වීඩියෝ එක බලනවා ඇති. මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඒ වගේ මේ මාර්ගස්සෙම හරි ලස්සනට හැදලා තියෙනවා. එන්න ඒ පාර තමයි යන්න තියෙන්නේ. අපි යා. මේ වෙලාවට නම් කවුරුවත් නැහැ වැඩිය. මේ ලොකේෂන් එක තියෙන්නේ ගලේ වෙල ඉඳලා කලාව පාරේ කිලෝමීටර් 2ක් විතරකට පට්ටිල හන්දිය හම් වෙනවා. ඒ පට්ටිල හන්දියේ ඉඳලා මීටර් 100ක් 200ක් යන ලකිවත්ත හම් වෙනවා. ලකිවත්තත් එක්කම තමයි තියෙන්නේ මෙතන. බින්ගිය වගේ තියෙන්නේ. පේනවද ඔයාලට? ඉතින් අපි යම් බලන්න. මේ බලන්න මේ ගස් කොළන් වලින් වැහිලා තියෙන්නේ මේ වටේ ඔක්කොම මේ. මේ මගේ මේ ඔක්කොම තියෙන්නේ මේ කටු පඳුරු අරව මේවා වැල් වලින් වැහිලා තියෙන මේ ඔක්කොම. ඕන්න ඉතින් අපි දියපාර ගාවට ආවා. බලන්න. මේ තියෙන්නේ දියපාර. මේ පැත්තෙන් තියෙනවා තවත් ගම්මාන රැඳ පාරක් තියෙනවා. මේ පැත්ත දියපාර යන පැත්ත. ඒ වගේම මේ තියෙන්නේ අපි ආපු පාර. මේ තියෙන ගුහාව වගේ. ඉතින් මේ දියපාර ගැන පොඩි කතාවක් කියන්න ඕනේ. මේක ගලේවල ටවුන් එක හරහා තමයි මේ දියපාර එන්නේ. මේක දැන් ගොඩක් ජරාගින වෙලා තියෙන්නේ. පොලිතීන් සිලිමලු අරව මේවා දාලා මේ වගේම අපද්‍රව්‍ය ගොඩක් දාලා මේක දැන් ගොඩ වෙලා තියෙන දියපාර. සමහර දවස්වලට නම් වතුර ගොඩක් පිරලා තියෙනවා මේ. දැන් වතුර ගොඩක් අඩුයි. ඉතින් මං කියන්නේ මේ සබාදහමට හානි කරන්න එපා. මේවා හරි ලස්සන දැන් ඔය කොන්ක්‍රීට් වනාන්තරවල ඉන්න මිනිස්සුන්ට වගේ නෙමෙයි අපිට මේවා ගොඩක් වටිනා සම්පත්. අපි සබාදහමට ආදරය කරන තාක්කල් සබාදහම අපිට ආදරය කරනවාමයි. ඒක අනිවාර්යෙන්ම. ඒ හින්දා පුළුවන් තරමක් මේ සබාදහමට ආදරය කරලා ජීවත් වෙන්න බලන්න පරිසර දේවල් උකහා ගන්න. ඒ වගේම පරිසරයට ආදරය කරන්න. මේ පේනවනේ මේ ගස් එහෙම කඩා වැටලා. මේ වගේ ලොකේෂන් එකක්
තමන්ගේ ගෙවල් ගාවම තියෙනවා නම් ඔයාලටත් ඔයාලා හරි වාසනාවන්තයි. මගේ ගෙවල් ගාව ඉඳන් අඩි 10ක්වත් එන්න ඕනේ නැහැ මට මෙතන එන්න. මේ වතුර පිරලා තියෙන දවස්වල හරි ලස්සනයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාගෙන යන්න. එකට ෂෙයා කරන්න. ඔයාලට හිතන දේවල් පොල්ලා කමෙන්ට් කරන්න යන්න. ඔයාලා වැස්සකුත් දෙනවා. වටේ හෙටම වැස්සකුත් දෙනවා. දේවල් වැස්ස ටික. එහෙනම් අපි ඊළඟ